පන්සල් විතරක් නෙවෙයි පන්සල්, පල්ලි, කෝවිල් ප්‍රමාණයක් තියෙනව නේද? අපිට ඔක්කොම 28ක් තියෙනවා. මේ 28ට අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන අපි ලබා දෙන්නම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට. ඒකට ඒ හරහා ඕලන මුදල් ලබා බෙදන්න. අපේ මේ චක්‍රලේඛනයේ ඇතුළත් වෙලා නැහැ ආගමික ස්ථානවල. දැන් ආගමික ස්ථානවලට මේ සතිය කැබිනට් එකෙන් ඒ තීරණය අරගෙන ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි පන්සල් විතරක් නෙවෙයි පන්සල්, පල්ලි, කෝවිල් ප්‍රමාණයක් තියෙනව නේද? අපිට ඔක්කොම 28ක් තියෙනවා. මේ 28ට අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන අපි ලබා දෙන්නම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට. ඒකට ඒ හරහා ඕලන මුදල් ලබා බෙදන්න ඒවි නේද? ඒ 25000ක් දෙන්න නේ. හරි. 25000 දීමනවත් අපි මේ පන්සල් වලටත් අනිකුත් ආගමික මධ්‍යස්ථාන වල දෙන්න කටයුතු කරමු. ඉක්මනින්ම අපි ඒකේ චක්‍රලේඛනය වන්නම්. දැනට ඉන්නවා අවතන් කඳුරුළු කණ්ඩායම් දෙකක්. එකක් ඉන්නවා නිවස අහිමි වීම නිසා ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා නිවස හිමි නමුත් යන්නේක සුදුසු නැද්ද කියලා. ඒකට රිපෝට් එක ආපුවම තමයි ඒගොල්ලන්ට යන්න පුළුවන්කම තියෙන්නේ නේද? වර්ග දෙකක් අපිට ඉන්නවා තියෙන්නේ. එතන ගැටලුවක් තියෙනවා. දැන් අපිට මේ වෙනකොට පූර්ණ හානි වෙලා නැහැ නිවස. නමුත් MBRO කියනවා අධි අවදානම් ඉවත් විය යුතුයි කියන එක. අන්න එතනදී ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? මිනිස්සු කියන්නේ අපිටත් අර ගාන ඕනි යන්න ඕන කියලා. අපිට එතෙන්ට යවන්න වර්ග දෙකක්නේ. අපි අර 150 තීරණය කරන්නේ නිවසක් ඉතුරු වුණාමයි නිවසක් මුළුමනින්ම විනාශ වුණාමයි හානි වීමේ ප්‍රමාණය වෙනස්. ඉතුරු නම් සමහර භාණ්ඩ අරම ඉතුරු වෙනවා. හැබැයි මුළුමනින්ම හානි වුණා. ඒ සියල්ල නැතුව යනවා. ඒක තමයි අපි 150 දෙන්නේ. එතකොට තවත් කණ්ඩායමක් අපිට ඉන්නවා. gedara හානි වෙලා නැහැ. නමුත් ඒගොල්ලන්ටත් ඒ ප්‍රදේශ වලට යන්න බැරි. ඒත් ඒගොල්ලන්ට අපි වෙනම පැකේජ් එකක් හදන්න ඕනේ දත්ත ප්‍රමාණය බලලා. මොකක්ද ඒගොල්ලන්ට දෙන විසඳුම කියලා. නේද? හැබැයි නිවසක් තියෙනවා යන්න සුදුසු නැහැ කියන එක නිවස හානි වුණු ගණයට වැටෙන්නේ නැහැ. ඒක අපි අර කලින් ආපු පැකේජ් එකක් තියෙන සුදුසු නැත්නම් වල පදිංචි කරන්න. අන්න ඒක තව ටිකක් වැඩි කරලා දෙන්න ඒක බලන්න. පූර්ණ වශයෙන් නිවස හානි වුණු අයට විතරයි මේ 150 දීමනාව හිමිවන්නේ. ඒ ඇයි ඒගොල්ලන්ගේ නිවස මුළුමනින්ම නැතිවීම, ගුඩුව භාණ්ඩ ඔක්කොම නැතිවීම මත තමයි මේ 150 තීරණය කරන්නේ. එඳ ඒක අහිමි වුණා. ගරු ජනාධිපතිතුමනි, බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ සම්පූර්ණ මාර්ග තිබුණා 36ක්, ඒකෙන් 25ක් අවහිර වුණා. මේ වෙනකොට අපිට අවහිර වෙලා තියෙන්නේ මාර්ග 5ක් පමණයි. ඒ පහෙන් මාර්ග දෙකක් නාය යාම නිසා, මාර්ග 3ක් පාලම් කැඩී යාම නිසා තමයි වෙලා තියෙන්නේ. නාය යාම නිසා මේ වෙනකොට අවහිර වෙලා තියෙනවා පේරාදෙණිය බදුල්ල චෙන්කල්ලඩි මාර්ගයේ ලුණුගොල්ල නගරයට ආසන්නයේ කිලෝමීටර් 151 නාය යාම නිසා එතන පාර ගිලා බැසලා තියෙනවා. ඒ සඳහා අපි ගරු ඇමතිතුමාගේ මැදිහත්වීමෙන් අපිට වතු සමාගමෙන් පොඩි කොටසක් අරන් දීලා අපි ඒක දැන් පළල් කරලා වාහන යවන්න තව දවස් දෙකකින් වගේ අපිට ඒ ස්ථානෙන් වාහන යවීමේ හැකියාව තියෙනවා. ඊළඟට අනිත් වාහන ගමනයට අපහසු මාර්ගය තමයි රේන්දබොල අඹේවිල මාර්ගය. ඒ ස්ථානයට අපි ඇත්තටම ඊයේ තමයි ළඟා වුණේ පස් අයින් කරගෙන. එතෙන්දී අපි හඳුනගත්තා දෙවෙනි කිලෝමීටරේ සහ පස්වෙනි කිලෝමීටරේ මාර්ගයේ ගිලා බැසීම් දෙකකට ලක් වෙලා තියෙනවා. ඒ සඳහා අපි අද NBR එකට යොමු කරා. ඒගොල්ලන්ගේ උපදෙස් අරගෙන තමයි ඒ සඳහා අපිට ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ. මාර්ග නායම් නිසා එම මාර්ග දෙක ඊළඟට පාලම් කැඩී යාම නිසා දෙමෝදර ස්ප්‍රින්ග් වැලි මාර්ගය 12ට 6 පාලම කැඩිලා තියෙනවා. ඒ සඳහා අපි බේලි පාලමක් අපිට ලැබිලා තියෙනවා. ඒක අඩි 80ක පමණ දිග පාලමක්. ඒක තව දින කිහිපයකින් අපිට ලැබෙනවා. ඊළඟට ඇල්ලපස්සර 23ට 10 පාලම කඩන් ගිහිල්ලා තියෙනවා. ඒ සඳහා බේලි පාලමක් දැන් කොළඹින් පිටත් වෙලා තියෙන්නේ. අපිට අද හවස් වෙනකොට ඒ සඳහා බේලි පාලම ලැබෙනවා සයිට් එකට. ඒක අපිට දින 2කින් දින 3කින් ඒ පාලම හදලා ඒ මාර්ගය පාසබල් කරන්න පුළුවන්. ඊළඟට අපි ඇල්ලපස්සර 19ට 10 ස්ථානයේ කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඒක අපි හියුම් පයිප් යොදලා පාසබල් දැන්ටත් කරලා තියෙන්නේ. එතන ගැටලුවක් නැහැ. ඊළඟට අනිත් එක තමයි පස්සර මඩොල්සිම මාර්ගයේ 23ට 6 ස්ථානයේ වෝක්කුව පාලම කඩාගෙන ගිහිල්ලා තියෙනවා නායයක් නිසා. ඒ ස්ථානයත් අපි හියුම් පයිප් යොදාගෙන මේ වෙනකොට සකස් කරමින් පවතිනවා. එම ස්ථානයත් දින 2ක් වගේ යනකොට අපිට පාසබල් කරන්න පුළුවන් සර්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් පාරවල් 25ක අවහිරතා ඇති වුණා. හරිනේ? ඔව්.
ඒකෙන් තමයි උන්වහන්සේලා මේකට 20ක් විසඳලා තියෙනවා. විසඳලා. තව 5ක ඉදිරිපත් කරපු ගැටලු ටික තියෙනවා. එහෙමයි. ඒතකොට දැනට මේ විසඳපු 20 ස්ථීර විසඳුම්ද తాවකාලික විසඳුම්ද? එකක් තමයි දැනට තියෙනවා යම් ප්‍රතිසංස්කරණයක් කරහා පාවිච්චි කරන්න පුළුවන් විදියට ගොඩනැංවීම. ඔව්. පළවෙනි පියවර ඒකනේ නේද? ඔව්. දෙවෙනි පියවර තමයි ස්ථීර ලෙස ඒ වගේ ඇතිවෙනු අලාභහානි තියෙනවා නම් ඩැමේජස් තියෙනවා නම් ඒවා නිරාකරණය කළ ස්ථීර කරන එක නේද? ඔව්. ඒක නේ අපේ සැලැස්ම තියෙන නේද? ඔව් ඒක. ඒතකොට දැන් ස්ථීර කිරීම සඳහා සැලැස්මක් හදලා තවම. ඔව් දැන් ස්ථාවර අවසන් කරන්න. ස්ථිර සැලැස්මක් අපිට අධ්‍යක්ෂ ජනරතුමා අපිට දකුණු පළාතෙන් කණ්ඩායම් 6ක් හෙට වෙනකොට අපිට එනවා ඒවා ඇස්තමේන්තු කරලා ඩිසයින් කරලා ඇස්තමේන්තු කරලා අපිට ලබා දෙන්න කණ්ඩායම් 6කුත් ප්‍රධාන කාර්යාලයෙන් කණ්ඩායම් 2කුත් සම්පූර්ණ කණ්ඩායම් 8ක් එනවා. ඒගොල්ලන් ඒවා ඩිසයින් සහ ඇස්තමේන්තු කරලා අපිට දෙනවා. ඒක අපි ඉක්මනට හදාගන්න වෙයි. මොකද අපිට ජනවාරි මාසයේ ඊළඟ අයවැයෙන් අපිට වැඩ ටික කරන්න වෙන්නේ. ඒතකොට මේ වැඩ කරන්න දැනට අපිට වෙන් කරපු මුදල් ප්‍රතිපාදන තියෙනවා.